ඇත්ත මයිකල් තමුසෙගේ කට විතරනේ බලන් යනකොට. විනාඩි ගානකින් ෆ්‍රෙඩීව මිස් වෙලා තියෙන්නේ විල්ෆ්‍රඩ්. මගේ මිනිහා ගානට වැඩේ දෙන්න සෙට් වෙලා ඉඳලා තියෙන්නේ. ඔව් ඔය ගානටම සෙට් වෙලා තියෙන්නේ. මයිකල් මේ මට බයිලා අහන්න ඕන නෑ. එකක් මතක තියාගන්නවා මගේ වැඩේ ගැස්සුනොත් තමුසෙගේ වැඩෙත් වෙන එකක් නෑ. ඕකේ මයිකල් බය වෙන්න එපා වැඩේ කරලා දෙන්න. මිෂන් එකකදී ඔය වගේ දේවල් වෙන එක සාමාන්‍යයි. ඒ වුණාට මේක මට අසාමාන්‍යයි. කවදාද නඩු දවස විල්ෆ්‍රඩ්? තව දවස් 2කින්. එහෙනම් එදාට බ්ලාස්ට් එක වේවි. වේවි නෙවෙයි මයිකල් විය යුතුයි. කොහොමද ජෝර්ජ් මේ අවස්ථාව හදාගත්තේ? රොෂේන් දන්නවනේ ඉතින් මගේ විදිය. මම කොහොම හරි ගේමක් ගැහුවා. මමයි ජෝර්ජුයි ෆ්‍රෙඩීව බලන්න හොස්පිටල් එකට යන ගමන් ඉන්නේ. ඒ අතරතුරදී අපි මඟ නතර කරලා ෆ්‍රෙඩීට සුප් එකකුයි බන් වගේකුයි අරගත්තා. මිස්ටර් අපිට ඔයාලව චෙක් කරන්න වෙනවා. ෆ්‍රෙඩීගේ වෝඩ් එකට යන තැන හිටිය පොලිස් ඔෆිසර් කෙනෙක් අපිට කිව්වා. නෝ ප්‍රොබ්ලම් ඔෆිසර් කියමින් ජෝර්ජ් එයාගේ හැඳුනුම්පත පෙන්වමින් පොලිස් නිලධාරියට තමන්ව පරීක්ෂා කරන්න සහය වුණා. ඒ සමගම මාවත් පරීක්ෂා කරලා අපි අරගෙන ගිය කෑමත් පරීක්ෂා කරලා බලලා අපිට ඇතුළට යන්න දුන්නා. රොෂේන් අපි ඇතුළට යද්දිම ඇඳ වියලට කොට්ටයක් තියලා ඉනෙන් ඉහළට එසවෙලා හිටිය ෆ්‍රෙඩී අපිට කතා කරා. ෆ්‍රෙඩී කොහොමද ඉතින්? හොඳින් කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ කියමින් ෆ්‍රෙඩී බැන්ඩේජ් කරලා තියෙන තමන්ගේ අත දිහා බැලුවා. කොහොම හරි ෆ්‍රෙඩීගේ ජීවිතේ බේරුණානේ නේද? බේරුණා නෙවෙයි ජෝර්ජ් ඔයාලා නිසා බේරුණා. මෙහින් හරියට බෙහෙත් එහෙම කරනව නේද? ජෝර්ජ්ට ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවද ෆ්‍රෙඩීට? නෑ ජෝර්ජ් එහෙම ප්‍රශ්නයක් නෑ. රොෂේන් මට කෝල් එකක් මං ටිකක් එහාට ගිහින් එන්නම්. ඕකේ ජෝර්ජ්. ෆ්‍රෙඩීට මම සුප් එකක් අරන් ආවා. බොමුද? බොන්න නම් ආසයි රොෂේන්. ඒත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ෆ්‍රෙඩී. මං පොවන්නම්. එක අතක කැපුම් තුබාල තියෙන නිසා බැන්ඩේජ් කරලා තියෙන නිසාවෙන් සහ අනෙක් අතට බ්ලඩ් එකක් ගහලා තියෙන නිසා කිසි දෙයක් කරගන්න බැරිව ඉන්න ෆ්‍රෙඩී ගැන දුක හිතිලා මමම සුප් එක අරන් පොවන්න ගත්තා. මම රොෂේන්ගෙන් පර්සනල් දෙයක් ඇහුවට කමක් නැද්ද? අහන්න බලන්න. පුළුවන් දෙයක් නම් උත්තර දෙන්නම්. රොෂේන්ට දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඔව් ඉන්නවා. මට හිතුණා ඒ ගර්ල් රොෂේන්ට ගොඩක් ආදරේ ඇති. ඔව් ඒත් ඇයි ෆ්‍රෙඩී එහෙම කියන්නේ? ඒ දවස්වල රොෂේන් හිටිය විදිය මට මතකයි. ඒ කාලේ එක බලද්දි රොෂේන්ගේ මූණ දැක්කම
මට හිතාගන්න පුළුවන් මේ වෙනසට හේතුව පුංචි ගෑනු ළමයෙක් වෙන්න ඇති කියලා. ඔව් ෆ්‍රෙඩි, එයා මාව තාත්තා කෙනෙක් කරන්න යන්නේ. what? oh my god රොෂේන්, ඒක ගොඩක් සතුටුදායක ආරංචියක්නේ. ඒ කතාවත් එක්ක ෆ්‍රෙඩීගේ ඇස්වලට කඳුළු ආවා. මම නෝරා එක්ක එකතු වෙලා රොෂේන්ගේ බබාව නැති කරන්න උදව් වුණා. මම පස්සේ ඒ ගැන ගොඩක් පසුතැවුන රොෂේන්. ඒ දේවල් අතීතයනේ ෆ්‍රෙඩි. දැන් ඒ දේවල් ගැන මං හිතන්නේ නෑ. විනාශ වුණ ඔයාගේ ජීවිතේට ආයෙම වසන්තය එනවා මචං. මේ පාර මිස් වුණොත් මට මම කරපු වැරදි හදාගන්න වෙන්නේ නෑ. උඹ බය වෙන්න එපා. මම උඹව දිනවනවා. යම් අධිෂ්ඨානයකින් ෆ්‍රෙඩි කිව්වේ තමන්ගේ දරුවෝ නැතිවුණු වේදනාව රොෂේන් වින්ද හැටි හොඳටම දන්න නිසා සහ ඒ වේදනාව දෙන්න ඍජුවම දායක වුණු කෙනා තමන් බවත් දන්න නිසා. හෙලෝ. ඔව් නංගි කියන්න. මේ අක්කේ සීයා ඉන්නවද? ඔව් ඉන්නවා. ඇයි ඔයා කලබලෙන් වගේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ අක්කේ මෙහෙට දෙන්නදු. සමාධි නංගිගෙන් ෆෝන් එක උදුරලා අරගෙන නැන්ද කතා කරන්න ගත්තා. දරුවෝ අපේ තාත්තට දෙන්නකො ටිකක්. ඉන්න නැන්දේ. සීයේ මේ නැන්ද කතා කරනවා. කවුද දරුවෝ? සීයාගේ දුව. මේ මොකද හදිස්සියෙම? දන්නේ නෑ සීයේ. බලන්නකෝ. මොකෝ දරුවෝ? නැන්ද මොනවද සීයට කිව්වත් ඒ මොනවද කියලා මටවත් ආත්තම්මටවත් ඇහුනේ නෑ. හැබැයි ෂණිකව වෙනස් වෙන සීයාගේ මූණ ඉරියව් ටික දැක්කම නං මට හිතුනේ මොනව නමුත් ලොකු දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. සුදු මැණිකේ කෝල් එක ඉවරුණ ගමන් ෆෝන් එක මට දුන්න සීයා කඩි මුඩි ඇඳන් හිටිය සරමට අලුත් ෂර්ට් එකක් දාගත්තා. මොකද දුව කිව්වේ? කොහෙද ඔය දුවන්න හදන්නේ? අත්තම්ම ඇහුවත් සීයගේ කලබලේට මුකුත් කිව්වේ නෑ. අපි මහත්තයා කියන්නකෝ දුව මොකද්ද කිව්වේ? ඒ හැටි දෙයක් කිව්වේ නෑ. මං අනිකට බණ්ඩාරවෙල ගොහින් එන්නම්. මෙච්චර කලක් එහි නොගිය එකේ දැන් මොකටද යන්නේ? දුවලගේ ගෙදර යන්න නැකත් බල ඉන්න ඕනද හාමිනේ? අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. දෙන්න එක පරිස්සමින් ඉන්න. මම යනවා. යනවා කියන්නේ ගිහින් එන්නම් කියන්න අපේ මහත්තයා. මට නිකන් මොකක්ද වගේ වුණාට. කලබල වෙන්න කාරි නෑ හාමිනේ. සුදුමැණික බලාගෙන ඉන්න. සුදුමැණිකේ අත්තම්මව බලාගන්න කියපු සීයා හනිකට පාර පැත්තට ඇවිදගෙන ගියා. ඇවිදගෙන ගියා කිව්වට නොදිව් එක විතරයි. ඒ තරමට ඒ ඇවිදීම වේගවත්. අනේ මැණිකේ අපි දුවගේ නම්බරයකට කෝල් එකක් ගන්නකෝ. අත්තම්මගේ පෙරැත්ත නිසාම මම නැන්දට කෝල් 2-3ක්ම ගත්තත් ආන්සර් කළේ නම් නෑ. දින 2කට පසු අද තමයි අපේ නඩුව විභාග කරන දවස. උදෙන්ම නැගිටලා සුදු අත්තික කමිසයට
කළු කලිසම අඳින ගමන් මම ප්‍රාර්ථනා කරේ මේක හොඳම විදියට විසඳෙන්න කියලා. හිතේ ප්‍රශ්න 1000ක් එහෙට මෙහෙට කැරකුණත් ඉක්මනින් ලංකාවට යන්න අවශ්‍යතාවය තිබුණත් මේ කේස් එක නිසා මට ඒකට ඉඩක් ලැබුණේ නෑ. ඉතින් හැමදේම හරියයි කියලා හිතන ගමන් රොෂීන් කාමරේ තිබුණ බුදු පිළිමෙ දිහා බලලා අත් දෙක එකතු කරලා වැන්දා. ක්‍රීක් 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 ක්‍රීක්. හෙලෝ ජෝර්ජ් කියන්න. රොෂේන් 9 වෙද්දි කෝට් එක ළඟට ඇවිත් ඉන්න. ඕකේ ජෝර්ජ් මම ලෑස්ති වෙන ගමන්. පීක් පීක් පීක්. ටැක්සි එක ඇවිත් ජෝර්ජ් මම ඇවිත් කෝල් එකක් ගන්නම්. ෆෝන් එක කට් කරලා මම දුවගෙන ඇවිත් ටැක්සි එකට නැග්ගා. විනාඩි 20ක පමණ ගමනකින් අනතුරුව කෝට් එකට මීටර් 300ක් වගේ දුරක් තියෙද්දි ටැක්සි එකෙන් බහිද්දි තමයි මම දැක්කේ නෝරයි නෝරගේ ඩැඩිත් කාර් එකෙන් බහිනවා. මම මේ කිසිම දෙයක් නොදැක්ක ගානට එයාලව පහු කරගෙන ගියත් නෝර මගේ දිහා බලාගෙන හිටියා. ජෝර්ජ් තව වෙලා තියෙනව නේද? අසමින් මම ජෝර්ජ් අසලට ගියා. ඔව් රොෂෙන් තව ටික වෙලාවකින් කට්ටිය ඇතුළට ගන්නවා. ෆ්‍රෙඩීව දැන් අරන් නේද? ඔව් විනාඩි 5කට වගේ කලින් අරන් එනවනේ. දැනටම එනවා ඇති. ඒත් එක්කම තමයි පොලිස් වාහනයකින් ෆ්‍රෙඩී ඇතුළු තවත් රැඳවිය පිරිසක් අධිකරණ භූමියට රැගෙන ආවේ. මේ වෙනකොට නෝරයි විල්ෆ්‍රඩුත් අපේ ඉදිරිපස රැඳෙමින් රැඳවියන් අරන් එන දිහා බලාගෙන හිටියා. නෝර මගේ දිහා බලලා මද සිනාවක් පෑවත් විල්ෆ්‍රඩ්ගේ මූණේ තිබුණේ සමච්චල් සහගත හිනාවක්. ඒ හඬත් එක්කම එතන රැස් වෙලා හිටිය සියලුම දෙනාගේ අවධානය එකවරම යොමු වුණේ රැඳවියන් ගෙනෙන දෙසට. සුළු මොහොතක් යනතුරුත් කිසිම කලබලයක් තිස් නොවුනත් ෆ්‍රෙඩී එකවරම පහත් වුණේ කකුලත් අල්ලගෙන. එතකොට තමයි මම දැක්කේ ෆ්‍රෙඩීගේ කකුල දිගේ ලේ බේරෙනවා. මේ එක්කම පොලිස් නිලධාරීන්ට සිදු වූ දේ එකවර වටහා ගන්න බැරිව රැඳවියන් ආරක්ෂා කිරීමට ඔවුන් වටේට සිටගත්තා. තමන්ගේ කකුල අල්ලා නැවතත් අමාරුවෙන් ඉහළට එසවුන ෆ්‍රෙඩී කිසි කෙනෙක් නොසිතූ විලස අසල සිටි පොලිස් නිලධාරියෙක්ගෙන් තුවක්කුවක් උදුර ගැනීමට සමත් වුණා. තමන්ගේ එක් අතක අමාරුවක් තිබුණත් අනිත් අතින් තුවක්කුව අල්ලගත්ත ෆ්‍රෙඩී ඒ එක්වරම නෝරයි විල්ෆ්‍රඩුයි එන දිහාට දික් කරලා එක දිගට වෙඩි තියාගෙන ගියා. උසාවි භූමිය එකම යුද පිටියක් වෙද්දි රැස් වෙලා හිටිය හැමෝම හිස ලූලූ අත දිව යද්දී ෆ්‍රෙඩීගේ කලබලය නතර කරන්න පොලිස් නිලධාරීන්ට ෆ්‍රෙඩීට වෙඩි තියන්න සිද්ධ වුණා. මේ වෙද්දි තවමත් හිටි තැනම ඉන්න මම විතරයි අනෙත් හැමෝම ආරක්ෂිත තැන්වලට දිව ගිහින්. මට එකපාරටම දැනුණා කවුරු හරි මගේ අතින් ඇදගෙන යනවා කියලා. රොෂෙන් එන්න. ජෝර්ජ් මට ෆ්‍රෙඩීව බේරගන්න ඕනේ. ඒ ගැන පස්සේ බලමු. ඊට කලින් ඔයා ජීවත් වෙන්න ඕනේ.
මේ කලබලය ආස්සේ මම නැවතත් ෆ්‍රෙඩී දිහා බලද්දි ෆ්‍රෙඩීව නිලධාරීන් 4 දෙනෙක් පමණ එකතු වෙලා අල්ලගෙන හිටියා. අනිත් නිලධාරීන් වටපිට හා මදක් ඉහළින් නිරීක්ෂණය කරමින් පාර දිගේ දුවගෙන ගියා. ජෝර්ජ් සමග ඉවතට බිම යමින් හිටිය මම පෙනෙන නොපෙනෙන මානයේ හිටි ෆ්‍රෙඩී මගේ දිහා බලාගෙන එක්වරක් අත වනලා බිම ඇදගෙන වැටෙනවා වගෙයි මම දැක්කේ. මේ හැමදේම වුණේ හිතාගන්න බැරි තරම් ඉක්මනින්. අනේ අම්මේ අඬන් නැතුව ඉන්නකෝ. නොअන්න පුළුවන්ද දුවේ? මම දන්නවා මගේ වැරැද්ද තාත්තා පිටින් ගියේ. එහෙම කියන්න එපා දුවේ. තාත්තා බලන් හිටියේ උඹ ඔය මිනිහගෙන් බේරෙන දවසක් ගැන. ඒ දවස ආවා නොහිතපු වෙලාවක. ඔව් මේ කතා වෙන්නේ එදා හදිස්සියෙම ගෙදරින් පිට වෙලා ගිය සීයාට මොකද උනේ කියලා. ඇත්තටම මොකක්ද දරුවෝ එදා උනේ? එදාත් නිහාල් බීගෙන ගෙදර ආවා අම්මේ. ඇවිත් මං එක්ක රණ්ඩු වෙලා මට හොඳටම ගැහුවා. මගේ අත ගැහැත් රිපට ඇල්ලුවා. අනේ මගේ පුතේ. එතකොට ධෝනි පාඩම් කර කර ඉඳලා කාමරෙන් එළියට ආවේ මගේ සද්දෙට. පස්සේ ධෝනි ඇවිත් නිහාල්ගේ අතේ එල්ලිලා මාව අතාරින්න කියද්දිත් නිහාල් ධෝනිවත් තල්ලු කළා. මේ හැමදේම පැත්තකට වෙලා බලාගෙන හිටිය පුතා පොල්ලක් අරන් ඇවිත් නිහාල්ට ගහන්න හදද්දි ඒ දැකපු නිහාල්ට තවත් තරහ ගිහින් මන්නේ අරන් කොල්ලගේ පස්සෙන් පැන්නුවා. මේ වෙද්දි ආත්තම්ම හොඳටම අඬනවා. මමත් කියාගන්න දෙයක් නැතිව ආත්තම්මත් අල්ලගෙන අහගෙන ඉන්නවා. ඉතින් අම්මේ ඒ මිනිහට ඒ වෙලාවේ කොල්ලා අහුවුණා නම් කොල්ලව මරනවා. මට ඊට කලින් ඉක්මන් වෙන්න උනා අම්මේ. ඔව් මම ඉක්මන් වුණා අම්මේ.